Welcome back to the Yalu 22 YouTube channel. අද ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා Yalu 22 YouTube channel එකට. අපි අද බලමු alloy wheel එකයි tire එකයි එකට set කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකේ ඉස්සරහට. අපි මෙන්න මේ tire එක ගන්නවා. මේක අරගෙන මේ පැත්තේ තියෙනවා මේ තියෙන ඊතලේ තියෙන පැත්ත alloy wheel එකේ මේ පැත්තට එන්නේ. rim එක මෙහෙම එන්නේ මෙන්න මෙහෙම තමයි දාගන්න ඕනේ. දාගන්නේ බලන්න. මෙන්න මේ විදිහට ඇතුළට තියලා තද කරගන්න ඕනම ඇතුළට බහින ඊට පස්සේ ටයර් එක ගානට දාගන්න ඕනේ. ඔය විදිහට ටයර් එක හදාගත්තට පස්සේ අපි මේ තියෙන මෙන්න මේ විදිහ තමයි එතකොට එන්නේ. මේක මෙහෙම තිබ්බොත් ගැලවෙනවා. වංගුවක් ගත්තී එහෙම කාර් එක ක්ලික් කරනොත් ටයර් එක ගැලවෙනවා. අපි බලමු ඊට පස්සේ කොහොම මොකද කරන්නේ. මේ විදිහට ටයර් ටික ඔක්කොම හදා ගන්නවා. Tire glue Tamiya for rubber tires. Comment see. මම මේ පාවිච්චි කරන glue එකේ පින්තූරය මම උඩින් දාන්නම් ඒක ඔයගොල්ලෝ බලන්න. මෙන්න මේ විදිහට ටයර් එක වටේ දාන්න ඕනේ glue එක බේරෙන්නේ නැති වෙන්න. මම මේ පළවෙනි පාර දාන පොඩ්ඩක් අවුල් යනවා. ඔයගොල්ලෝ ඒක ගානට දාගන්න. දැන් මම ටයර් සෙට් එක ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් අපි RC කාර් සෙට් එක ඔක්කොම කෝෂෝ චැසියට සෙට් කරගමු. මෙන්න මේ විදිහට සෙට් කරගන්නවා. ඔයගොල්ලෝ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්න. like කරන්න. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගැටලු comment section එකේ comment එකක් දාන්න. නිකම් ෆ්‍රේම් එක තියලා ඉස්සරහා බෆර් එක හයි කරගමු අපි. chassis guard එක මේ විදිහට හයි කරගන්නවා එකක්. දැන් අපි RC කාර් එකේ chassis ප්ලාස්ටික් බොඩියයි සම්බන්ධ වෙන බ්‍රැකට් ටික හයි කරගමු. මේ විදිහට හයි කරගත්තා මම ඒ ටිකත්.
ඕගොල්ලෝ කලින් වීඩියෝ ටික බලලා නැත්නම් ඒ ටිකත් බලන්න. channel එකත් subscribe කරන්න, like කරන්න, share කරන්න. බලන්න නැති වීඩියෝ වල link description box එකේ දානවා. නැත්නම් මම මේ වීඩියෝ එකේ උඩින් දානවා. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.